මේ මිනිස් වූ මනුස්සය වෙලා උපදින අයගේ උස් පහත්කම් තියෙනවා. ඒකට හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකද්ද? අල්ප ආයුෂ තියෙන අය, දීර්ඝ ආයුෂ තියෙන අය ඉන්නවා. ආබාධ අඩු අය, ආබාධ වැඩි අය ඉන්නවා. විරූපී අය ඉන්නවා, රූප ස්වභාව ඇති අය ඉන්නවා. ආනුභාව ඇති අය ඉන්නවා. මහේසාක්‍ය නොවන අය ඉන්නවා. ඊට පස්සේ බහුභෝග අඩු අය ඉන්නවා, වැඩි අය ඉන්නවා. කුලයෙන් උසස් අය ඉන්නවා, කුලේ හීන අය ඉන්නවා. ප්‍රඥාව හොඳට තියෙන අය ඉන්නවා, ප්‍රඥාව නැති අය ඉන්නවා. මේ විදිහට මිනිස්සු අතර මිනිස්සු වෙලාම ඉපදිලා කෙනෙක්ගේ මේ ලාමක උස් බවක් හැදුනේ කොහොමද? ඇයි මෙහිම වෙනස්කම්? බුදුරජාණන් වහන්සේ වදාලා කම්මස්සකා මානව සත්තා කම්මස්ස කෝම්මේ කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ. බුදුරජාණන් වහන්සේ වදාලා ස්මානකය මේකට හේතුව තමයි කර්මය. කර්මයේ තමාගේ දේ කරගෙන, කර්මයේ දෑවැද්ද කරගෙන ඇවිල්ලා, කර්මයේ උප්පත්ති ස්ථානය කරගෙන ඇවිල්ලා, කර්මයේ තමන්ගේ ඥාතියා කරගෙන, කර්මයේ පිළිසරගෙන කරගෙන මේ සත්වයෝ ඉන්නේ. කර්මයේ විසින් තමයි උස් පහත්කම් ભેද හදන්නේ. මේ සත්වයන් අතර වෙනස්කම් හදන්නේ කර්මයේ විසින්. එකම ගෙදර 5 දෙනා 5 විදිහක් නෙපින්වත්නි. ඒද පසෙක තැබේවා. එක කුසේ ඉපදෙලා එකට ඉපදෙන නියොන් දරුවෝ දෙන්න දෙවිදිහක් නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා නිහඬුණා. එච්චරයි. දැන් මෙයාට තේරුන්නේ නැහැ මේක. කියනවා බවක් ගෞතමයන් වහන්සේ කෙටියෙන් කිව්වේ අනේ මට විස්තර කරලා දෙන්න. කොහොමද මේක වෙන්නේ කියලා. බවක් ගෞතමයන් වහන්සේ විස්තර කරලා දෙනකොට මම හොඳට අහගෙන ඉන්නා. එහෙනම් තරුණය කන් යොමු කරන්න. මා කර්ම විභාගය කියලා දෙන්නම්. පින්වත් තරුණය මෙහිලා ඇතන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සතුන් මරණ කෙනෙක් වෙලා ඉන්නවා. ඔහු සතු මරනවා, රෞද්‍රයි, අත්වල ලේ තැවරිලා සතුන් වෙනසීමේ යෙදී ඉන්නවා. ප්‍රාණීන් කෙරෙහි දයා නැහැ. රබ්බපානේසු සීල ප්‍රාණීන් කෙරෙහි දයා රහිතව ඉන්නවා. ඉතින් මෙයා මේ විදිහට ප්‍රාණඝාත කර්ම කර ඉඳලා කය විඳලා මරණින් මත්තේ නිරේ උපදිනවා. හැබැයි මානවකය යම් විදිහකට නිරේ උපදින්න නැතුව මිනිස් ලෝකයකට ආවොත් ඒ මිනිස් ලෝක වෙනත් පිනක් නිසා මිනිස් ලෝකයකට ආවොත් ප්‍රාණඝාත කරපු කර්මයේ මුල් වෙලා ඔව් උපදින තැන ආයුෂ අඩුයි. ආයුෂ අඩුයි. මේක තමයි අල්ප ආයුෂේ ප්‍රතිපදාව. ප්‍රාණඝාතය. සත්තු මරණ එක. නිරේ උපදිනවා. යම් හේකින් නිරේ උපදින්න නැතුව මිනිස්සු අතර ඉපදුනොත් ආයුෂ අඩුයි. බඩේදී මැරෙනවා. ඉපදෙද්දී මැරෙනවා. චූටි කාලේ මැරෙනවා. එහෙනම් සමහර අම්මලාගේ පුංචි දරුවෝ මැරෙන්නේ. සමහර ගෙවල් වල පුංචි දරුවන් තරුණ වයසේ මේ මැරෙන්නේ. හේතුව මොකද්ද? ඒ දෙමව්පියන්ගේ අවාසනාවක්, දෙමව්පියන්ගේ කර්මයක් කියන කාරණාවටත් වඩා ඒ දරුවා ගෙනාපු ආයුෂ. ඇයි ඔහුට ආයුෂ අඩු වුනේ? ඔහුම සංසාරේ කරපු ප්‍රාණඝාතය. තමන්ගේ හිත මිත්‍ර, ප්‍රිය මනාපය, දරුවන්, ඥාතීන් අඩු වයසින් මැරෙනකොට ඒ දුක වාවා ගන්න බැරි මිනිස්සු උපනෝපන් ජීවිතේ උඹට මෙහෙම වෙන්න එපා කියලා හඬනවා, වැළපෙනවා. කල යුත්තේ තමන් ප්‍රාණඝාතයෙන් වැළකෙන එකයි. එයා කර්මානුරූපව ගියා. මටත් සංසාරේ මෙවැනි ඉරණමක් ලැබෙනවා කියලා කල්පනා කරන්න ඕන. තමන් සත්තු මරනවා නම්. ප්‍රාණඝාතේ නම් පින්වත්නි කරන්න එපා. සතුන් නම් මරන්න එපා.
ඒ කර්ම එනවා තමන්ගේ පිටිපස්සේ. අඩු ආයුෂෙන් මැරෙනවා. මේ බුද්ධ ශාසනයක් තියෙන කාලයක කුසල් දහම් පින් දහම් රැස් කරගන්න පුළුවන් කාලෙක අඩු ආයුෂෙන් මැරුණොත් අපරාධේ. ඊළඟට යා මැරිලා යන්නේ නිරේ නම් අඩු ආයුෂෙන් මැරිලා නිරේ යනවා කියන්නේ නිරේ ගමන කොච්චර ඉක්මන් කරගන්නවද? නිරේ ගමන තිරිසන් ලෝක ප්‍රේත අසුර ලෝක වලට යනවනම් එයාගේ ගමන කොච්චර ඉක්මන් කරගන්නවද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් තරුණය මෙහිලා ඇතන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සත්තු මරන්නේ නැතුව වාසය කරනවා. සතුන් කෙරෙහි දඬු මුගුරු අත්හැරලා අභියායද අත්හැරලා සත්තු මරන්න ලැජ්ජයි බයයි. ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරනවා. මෙයා කය බිඳලා මරණයන් මත්තේ දෙව්ලොව උපදිනවා. යම් හේකෙන් දෙව්ලොව ඉපදුන්නේ නැත්තම් මනුස්ස ලෝකයට ආවට පස්සේ ආයුෂ වැඩි දීර්ඝායුෂයි. පින්වතුනි අදටත් ඉන්නවනේ අවුරුදු 100ට වැඩි ජීවත් වෙන අය. අවුරුදු 100ට වැඩි ජීවත් වෙන අය අදටත් ඉන්නවා. දීර්ඝායුෂ. ඒ අතරින් අවුරුදු 40 50 වෙනකොට මැරෙන මිනිස්සුත් ඉන්නවා. මේ තරුණ ළමයි සියදි විහානි කර ගන්නවා. හදිසි අනතුරු වලින් මැරෙනවා. මරණයට මොන විදිහේ ක්‍රමයක් හැදුනත් මූලික ස්වභාවය තමයි ආයුෂ අඩුයි. අන පස්සර රියානතුරු කියලා. පුංචි ළමයෙක් මැරුණා නම්, තරුණ ළමයෙක් මැරුණා නම් අපි රියානතුරක් කියන වචනේ දැම්මට එතන තියෙන්නේ ආයුෂ අඩුයි. ඉතින් ඒ බස් එකේම ඉන්න චූටි ළමයි බේරෙනවා. ඒ බස් එකේම ඉන්න තරුණ අය මැරෙනවා. ඒතකොට කෙනෙක් බේරන්නත් කෙනෙක් මැරෙන්නත් ඉදිරිපත් උනේ මොකද්ද? කර්මය. තමන්ම සංසාරේ කරපු දේවල්. බලන්න මෙතෙක් කාලයක් අපි නොමැරි ජීවත් වෙච්ච නිසා නේද අපිට මේ බුදුබණ පද ටිකවත් අහන්න තියෙන්නේ. අපි අතින් පිනක් දහමක් කුසලයක් කෙරෙන්නේ. අපි අඩු ආයුෂෙන් මැරුණා නම් පව් කන්දරාවක් එක මැරෙන්නේ. පින් කරන්න කලින් බණ දහම් අහන්න කලින් මැරෙන්නේ. ඒ නිසා ආයුෂ කියන එක හරි උපකාරයි. ඊට පස්සේ ඔන්න දැන් ආයුෂ අඩු වෙන්න වැඩි වෙන්න හේතුව මොකද්ද කියලා දැන් ඔබ දන්නවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ කර්මඵල විපාක දන්න කර්මය ගැන දසබල ඥානයෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. පින්පව්වල විපාක මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ සූත්‍ර දේශනාව බොහෝ දෙනෙක් දන්නවා, අහලා තියෙනවා. නමුත් පින්වතුනි මේවා නිතර අපිට ඇහෙන්න ඕන. මේ ඇත්තන්ගේ දරු මොනුබුරන්ට પરම්පරා ගණනාවකට මේ පින්පව් විස්තරي කියලා දෙන්න ඔබට බොහෝ පින් රැස් වෙනවා. අකුසල් වලින් මුදවන්න. ඉතින් පින්වතුනි ඔන්න සමහර අය ඉන්න සත්තු මරන්නේ නැහැ. හැබැයි සත්තුන්ට වද දෙන්න ආසයි. ගල් වලින් ගහනවා, ලී වලින් ගහනවා, පන්නනවා. සත්තුන්ට හිංසා කරනවා. එතකොට මේ ගල් වලින් දඬු මුගුරු වලින් සත්තුන්ට හිංසා කළාම හැබැයි මරන්නේ හිංසා කරනවා. සත්තු මැරුවොත් විපාකේ ආයුෂ අඩුයි. සත්තුන්ට හිංසා කිරීමේ විපාක තමයි කය බිඳලා මරණින් මත්තේ නිරේ උපදිනවා. නිරේ යන්නේ නැතුව මනුස්ස ලෝකෙට ආවොත් එහෙම ලෙඩ වැඩි. ඔන්න උපන්දා ඉඳලා ලෙඩ වැඩි වෙන්න, හතර හන්දි වෙලම ලෙඩ ඇති වෙන්න, ලෙඩ නැති දවසක් නැති වෙන්න හේතුව සත්තුන්ට හිංසා කිරීම. දැන් ওই සමහර අය පින්වතුනි හිංසා කියන්නේ ඌරෝ මරණ තැන්වල ඌරාගේ බඩ සුද්ධ වෙන්න ගොජ ගාලා පැහෙන උණු වතුර පොවනවලු. මම දැකලා නැහැ, අහලා තියෙනවා. ඊළඟට ඌරාගේ ඇඟේ මස් මෙලෙක් වෙන්න ඌරා මරන්න කලින් පොළු වලින් තලලා ඇඟ උදුම්මවනවලු. එහෙමලු ඌරා මරන්න සමහර තැන්වල මරනවා කියන්නේ. කොහොමද එතකොට? සත්ව හිංසාව. මරණ එක වෙනම පාපයක්, තරිබාන එක වෙනම පාපයක්. සත්ව හිංසාව.
ඊළඟට සතුන්ගේ තටු කපලා විකුණන්න තියාගෙන ඉන්නවා. ඒ ඔක්කොම සත්ව හිංසාව.